මත් තුවදුර අදමුළු රටම වෙලාගෙන හමාරයි. බාල මහලු තරුණ පිරිස් මෙන්ම කුඩා දරුවන්ගේ ජීවිත පවා මින් විනාශව ඇත. සමාජයේ උඩුගම් බලා ගමන් කරනු වෙනුවට වලපල්ලට යන බව මෙන් සත්සුදක්සේ පැහැදිලිය. මීට වසර ගණනාවකට පෙර මත්ද්‍රව්‍ය සංසරණය වූයේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙනය. නමුත් අද මත්ද්‍රව්‍ය ගමද ආක්‍රමණය කර අවසන්ය. ගමෙහි සිදුවන අපරාධ බොහෝමයක් බැරවන්නේද මත්ද්‍රව්‍ය ජාවාරමේ ගිනුම්වලටය. මත්ද්‍රව්‍ය කෙතරම් දුරට ගම ආක්‍රමණය කර ඇද්ද යන්න කිවහොත් ලැබෙන අධික ආදායම හේතුවෙන් ගම්වල වැඩිහිටියන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇත. මේ නිසා මතට ඇබ්බැහි වූ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මව්පියන් ගැන කතාද නිතර ඇසෙන්න පටන්ගෙන ඇත. ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයන් නිසා විපතට පත් දරුවන්ද බොහෝය. මත්ද්‍රව්‍ය ජාවාරමක් නිසා අහිංසක දරුවෙකුට සිය ජීවිතය අහිමි කළ සිදුවීමක් පසුගියදා කළුතර පොලිස් වසමෙන්ද වාර්තා විය. මවකගේ පවිටු ක්‍රියාවක් නිසා අසරණ මල් කැකුලකට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද. 6-4ක් නොතේරෙන මේ පුංචි දරුවාට සිදු වූ ඉරණමට සැබෑ ලෙසම වන්දිගෙවී යුත්තේ කවුරුන්ද? මෙම අනුවේදනීය සිදුවීම වාර්තා වූයේ කළුතර ගමගොඩ ප්‍රදේශයෙන්ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භුවේ කළුතර දකුණු මූලස්ථාන පොලිසිය විසින්ය. සිද්ධිය සැලවීමත් සමග නිලධාරීන් කළුතර ගමගොඩ පාරේ රජවත්ත ප්‍රදේශයට යන විටත් එයවට පදිංචි පිරිස් එම නිවෙසට රැස්ව සිටියේ විලාප දෙමින්ය. 6-4 නොදත් කුඩා දරුවෙකු පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී සිටීම මීට ප්‍රධාන හේතුව විය. ඊට නිවෙසෙහිමි කාන්තාවක්ද ගොදුරුව තිබේ. අසල්වාසීන් එක්ව ගින්නෙන් පිලිස්සී ගිය දරුවාත් එම කාන්තාවත් රෝහල වෙත ගෙන ගොස් සිටි අතර විමර්ශන නිලධාරීහු නිවසේ රැඳී සිටි පිරිසගෙන් සිදු වූයේ කුමක්දැයි විමසන්නට වූහ. නිවසේ හිමිකරු පොලිසියට මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබුණේ ඔය අතරවාරයේය. මම අවශ්‍යතාවයකට රජවත් අලුත් කෑල්ලට ගිහින් ගෙදර ආවා. ඒ වෙනකොට මගේ බිරියත් මගේ දරු දෙදෙනාත් අල්ලපු ගෙදර දරු දෙදෙනාත් සාලේ රූපවාහිනි බලමින් සිටියා. එකවරම මෝටර් සයිකලයක් ඇවිත් ගේ ඉස්සරහා නතර කරා. ඒ බයික් එකේ හිටිය දෙන්නා ෆුල් පේස් හෙල්මට් දාගෙන හිටියේ. බයික් එකේ පිටිපස්සේ සීට් එකේ හිටි කෙනා බයික් එකෙන් බැහැලා බෝතලයක් වගේ දෙයක් අතට අරන් ලයිටරයකින් ඒකට ගිනි තියලා අපේ ගේ පැත්තට විසික් කළා. ඒකෙන් මගේ බිරියත් අල්ලපු ගෙදර පොඩි ළමයාත් පිච්චුණා. ඔහුගේ ප්‍රකාශයට අනුව නිලධාරීන්ට පෙනී ගියේ සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනාට යතුරුපැදියෙන් පැමිණි අය එල්ල කර ඇත්තේ පෙට්‍රල් බෝම්බයක් බවය. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ දෙයක් බවත් පුපුරාගිය බෝතලේ කැබිලිවලින් නිලධාරින්ට තහවුරු විය. සිද්ධියෙන් බලපතර තුවාලලත් දරුවා සෙනල් සන්දීප නැමැත්තෙක්ය. පුංචි සෙනල් එම නිවසේ රැඳී සිට ඇත්තේ සිය පියා ඔහු රැගෙන යාමට එනතුරුය. පුංචි සෙනල් රැකබලා ගත්තේ ඔහුගේ පියා විසින්ය. එදත් එයාගේ තාත්තා රස්සාවට ගිහින් තිබුණේ එයාව මේ ගෙදර තියලා. කට්ටිය හිටියේ ටීවී බල. වෙලාවර 8ත් පහුවෙලා ගේ ඉස්සරහා බයික් එකක් නතර කරන සද්දයක් ඇහුණා. සෙනල් හිතන්නේ නැති එයාගේ තාත්තා තමයි ඒ බයික් එකේ ආවි කියලා. එයා එක පාරටම දොර ළඟට දුවගෙන ගියා. ඒත් එක්කම තමයි බයික් එකේ පිටිපස්සේ හිටිය කෙනෙක් බැහැලා ඇවිත් ගින්දර බෝතලයක් වගේ දෙයක් සෙනල් හිටිය පැත්තට විසිකලේ. ඒක සෙනල් ළඟම වැටිලා පිපිරිලා ගිනි ගත්තා. ඒ ගින්දර ගෙදර හිටිය අක්කගේ ඇහැටත් ගියා. එයත් කෑ ගහගෙන දිහුවා. අපි සේරම ඒ දෙන්නගේ ඇඟට ඇවිලුණු ගින්න නිවන්නට ගත්තා. අක්ක වතුර පයිප්පේ ළඟට අරගෙන ගියා. සෙනල්ව බාත්රූම් එකට ගෙනihin වතුර ඇඟට දාලා ගින්න නිව්වා. ඒත් එක්කම බයික් වලාව කට්ටිය බයික් වලම නැගලා කළුවරේම යන්න ගියා. විමර්ශන නිලධාරීන් ඉදිරියේ සිද්ධියෙන් තුවාල නොලැබූ අයෙකු එසේ කීවේය. කෙසේ වෙතත් ඒ වන විට තුවාලකාරිය සහ කුඩා සෙනල් නාගොඩ පොලිසියට ගෙන ගොස් තිබිණි. ඒත් සෙනල්ගේ සිරුර දරුණු ලෙස පිලිස්සී ඇති බව වටහාගත් වෛද්‍යවරු ඔහු වහා කොළඹ රිච්වයාර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට තීන්දුව කළහ. පිලිස්සුම් තුවාලලත් කාන්තාවද පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට වෛද්‍යවරු කටයුතු කළහ. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර පුංචි සෙනල් දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. සිදු වූ දේ ගැන ඔහුට එතරම් අවබෝධයක් තිබුණේ නැත. පිලිස්සී ගිය සිරුරේ ඇති තුවාල හේතුවෙන් ඔහු මහත් වේදනාවක් වින්දේය. වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් පුංචි සෙනල් සනසන්නට දැඩි උත්සාහයක යෙදුණහ. එය ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමිනි. එහෙත් සෙනල්ට ජීවත් වීමට වරම් නොවිය. පැය ගණනකට පසු ඔහු හෙදියන්ගේ දෙනෙත් වලින් කඳුළු රූරා වැටෙද්දිම සිය අවසන් හුස්ම හෙළුවේය. එය ඇත්තෙන්ම සංවේදී මොහොතක් විය. පුංචි සෙනල්ගේ අකල් වියෝව කිසිවෙකුටත් දරාගත නොහැක්කක් විය.
දරුවාට රැට කෑමද රැගෙන පැමිණි ඔහු ළමා රෝහල අසල්ට වී පොතුගේ වියෝවාසා විලාප දුන්නේය. පුංචි සෙනල් සන්දීප පස් හැවරදිවියේ පසුවිය. ෂෙනාල්ගේ මරණය ඝාතනයක් ලෙස සැලකූ නිලධාරීන් විමර්ශන ඇරඹුවේ එතැන් පටන්ය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්දද පියසේකර දැනුවත් කිරීමෙන් පසු කළුතර දකුණු පොලිසියට අමතරව කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේද විමර්ශනයට එක්කර ගැනිනි. එය අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශනවලට යොමු වූහ. පුංචි ෂෙනාල් පෙට්‍රල් බෝම්බයක් එල්ලකොට ඝාතනය කිරීම විමර්ශන නිලධාරීන්ට දැඩි ගැටලුවක් ගෙන දුන්නේය. ඒ ඔහු කුඩා දරුවෙකු නිසාය. ඔහුගේ මව්පියන් සමග තිබූ ආරවුලක් මුල් කරගෙන ඔවුන් ඝාතනය කිරීමට නොහැකි තැන පුංචි ෂෙනාල් ඝාතනය කිරීම ඝාතකයන්ගේ අරමුණ වූයේ යයි යන සැකය මත පිහිටා විමර්ශන ආරම්භීය. ඒ සැකය මත තුවාලලත් තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කොට්ටාශ අපරාධ විමර්ශන නිලධාරීන් පියවර ගත්තේ ඉන් පසුවය. පිලිස්සුම් තුවාලවලින් ඈද දැඩි ලෙස ප්‍රීඩා විඳින්නේය. ඇගේ සිරුරේ බොහෝ තැන් වෙලුම් පටිවලින් වෙලා තිබුණි. එහෙත් ඇයට ප්‍රකාශයක් ලබා දීමේ හැකියාව තිබුණි. නිලධාරියහු ඇගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ඇය නිලධාරීන්ට පැවසුවේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය කිසිවක් නොදන්නා බවකි. මම මුකුත් දන්නේ නැහැ. තරහකාරයෙක් ඔය වගේ වැඩක් කරන්න ඇති. ඇගේ ප්‍රකාශයෙන් නිලධාරීන් සෑහීමකට පත් වූයේ නැත. නිලධාරීන් අවට පිරිසගෙන්ද ඇය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීය. එම සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඇය මීට පෙර මද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවය. අවසානයේ ඇගේ ජංගම දුරකථනය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය. අපි ඒ ෆෝන් එකේ තිබුණු වොයිස් මැසේජ් කිහිපයක් පරීක්ෂා කළා. ඒ මැසේජ් වල මද්‍රව්‍ය සම්බන්ධයෙන් වචන හුවමාරු කරගත් පණිවිඩ කිහිපයක් තිබුණා. ඒත් ඒ මැසේජ් සේරම ඩිලීට් කරලා තිබුණා. අපි ඒ ගැන ප්‍රශ්න කළා. එතනදී ඒ කාන්තාවයි එයාගේ සැමියාගෙනුයි තොරතුරු රැසක් දැනගන්න පුළුවන් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී විමර්ශන නිලධාරීන් සඳහන් කළේය. ඒ අනුවම නිලධාරියා පැවසුවේ මෙම තුවාලකාරිය සුළු වශයෙන් මද්‍රව්‍ය විකුණා මුදල් උපයාගෙන ඇති බවය. ඇය මද්‍රව්‍ය ලබාගෙන තිබුණේ අතුරුගිරිය ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගෙනි. විමර්ශන නිලධාරීන් සැක කරන අන්දමට මෙම කාන්තාව එම ජාවාරම් කරුවන්ගෙන් ලබාගත් මද්‍රව්‍ය වලට රුපියල් ලක්ෂ 1.5ක පමණ මුදලක් එම ජාවාරම් කරුවන්ට ගෙවී යුතුව තිබුණි. ඒත් ඇය එම මුදල නොගෙවා මගහැර ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය ලෙස ලබාගෙන ඇත්තේ මද්‍රව්‍යගෑම් 4කි. ජාවාරම් කරුවන්ගේ වචනයෙන් කිවහොත් කැට 4කි. මින් නුරණූ මද්‍රව්‍ය ජාවාරම්කරු කිහිප වතාවක්ම තම මද්‍රව්‍යවලට අදාළ මුදල් ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එම මුදල ජාවාරම්කරුට ලබා දී නැත. අවසානයේ එම ජාවාරම්කරුවන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇය එම මුදල නොගෙවා වෙනත් ජාවාරම්කරුවෙක්ගෙන් මද්‍රව්‍ය ලබා ගැනීමට උත්සුක වන බවකි. මේ බව හෙළිවන්නේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඉන් නුරණූ එම ජාවාරම්කරු වොයිස් මැසේජ් කිහිපයක්ම ඇගේ ජංගම දුරකථනයට එවා ඇත. උඹ අන්තිම වතාවට කණ්ණාඩියක් ළඟට ගිහින් මූණ බලාගනින්. එලෙස එවන ලද එක් පණිවිඩයක සටහන් වී තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. ඒවා ඒ වන විටත් මකා දමා තිබේ. මින් කලබලයට පත් ඇය එම මුදල නැවත ලබා දීමට තව දින කිහිපයක් ලබා දෙන ලෙස ජාවාරම්කරුට පවසා ඇතත් ඔහු ඊට එකඟ වී නැත. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලවන්නේ ඉන් පසුවය. මෙම සිද්ධිය හෙළිවන්නේ කළ විමර්ශනයේදීය. නිලධාරීන් තුල තිබූ එක් සැකයක් ඉන් ඉවත් විය. ඒ බෝම්බකරුවන්ගේ ඉලක්කය මියගිය කුඩා දරුවා නොව තුවාලලත් කාන්තාව වන්නට ඇති බවය. එය අනුව විමර්ශනය දියත් කෙරිණි. කොට්ටාශ අපරාධ විමර්ශන නිලධාරීන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරේ කවුද යන්න සොයමින් විමර්ශන ආරම්භ අතර ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ ප්‍රහාරය එල්ල වූ නිවස හා එයවට මාර්ගවල ස්ථාවිත CCTV කැමරාය. බෝම්බ ප්‍රහාරය රාත්‍රී කාලයේ එල්ලවන බැවින් එම කැමරා දර්ශන වලින් වැඩියමක් අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට නොහැකි විය. එහෙත් එම දර්ශන වලට අනුව මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරුපැදි දෙකක් පැමිණෙන ආකාරය ඇති බව සටහන්ව තිබුණි. එම යතුරුපැදි CT-100 වර්ගයේ ඒවා බව විමර්ශනයේදී තහවුරු විය. එහෙත් එම යතුරුපැදිවල පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු කාරණා හෙළි නොවිය. එහෙත් නිලධාරීන් විමර්ශන කටයුතු නතර කරේ නැත. ඉන් පස්සේ අපි හෙව්වා ඔය කියන දවසේ රජවත්ත ගමගොඩ පැත්තේ බයික් වලින් කරක් ගැහුවේ කවුද කියලා. ඔන්න ඔහොම තොරතුරු හොයාගෙන යනකොට තමයි අපිට පුද්ගලයන් දෙදෙනෙකු ගැන තොරතුරු ආවේ. ඒ දෙන්න පෙට්‍රල් ෂෙඩ් එකකින් තෙල් ගන්න දර්ශන CCTV කැමරාවක තිබුණා. පස්සේ අපි ඒ දෙන්නව අත්අඩංගුවට ගත්තා. අරගෙන ප්‍රශ්න කළා. එතනදී අනාවරණය වුණා මේ දෙන්න ඔය සිද්ධියට අදාළ අනුබල දුන්නාය කියලා. විමර්ශන
නිලධාරියා අවධාරණය කළේය. ඒ අනුව මේ වන විට හෙළිව ඇත්තේ මෙවන් තොරතුරුය. ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ සිද්ධියට අදාළ නිවසේ ඉහතකී කාන්තාවය. ආරවුල මද්‍රව්‍යවලට අදාළ මුදල් හරිහැටි පියවා නොතිබීමය. කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙකුය. අත්අඩංගුවටගත් දෙදෙනාගේ රාජකාරිය වූයේ පෙට්‍රල් බෝම්බ දෙක සැකසීම සහ එම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් පුද්ගලයන්ට ලබා දීමය. බෝම්බ සඳහා මොවුන් පෙට්‍රල් ලබාගෙන ඇත්තේ බෝම්බවල ප්‍රදේශයේ ඉන්ධන පිරුහුම් හලකින්ය. පෙට්‍රල් බෝම්බ සකස් කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනාය. එලෙස සැකසූ බෝම්බ ඉලක්කගත කාන්තාව වෙත එල්ල කිරීම සඳහා ජාවාරම්කරු තවත් පුද්ගලයන් දෙදෙනෙකු තෝරාගෙන ඇත. ඔවුන් අතට එම පෙට්‍රල් බෝම්බ දෙක මොවුන් ලබා දී ඇත්තේ ජාවාරම්කරුවන්ගේ උපදෙස් අනුවය. සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් පෙට්‍රල් බෝම්බ සකසා දුන්නත් යතුරුවැදියකින් පැමිණි එම බෝම්බ ලබාගත් පුද්ගලයන් දෙදෙනා ඔවුන් නොහඳුනන බවය. එහෙත් එම පුද්ගලයන් දෙදෙනාම වෙනත් යතුරුපැදියකින් ගොස් බෝම්බ එල්ල කළ යුතු නිවස පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් දෙදෙනා බව විමර්ශන නිලධාරීහු පැවසූහ. අපි මේ දෙන්නගෙන් ප්‍රශ්න කළා. ජොබ් එක කළාට හිලව් වෙන්න මෙයාට රුපියල් 5000ක අයිස් ලැබිලා තියෙනවා. ඒ අයිස් වලට තමයි මේ දෙන්න අර බෝම්බ දෙක හදලා දීලා තියෙන්නේ. අවසානයේ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක දරුවෙකුගේ ජීවිතයක් නැති වුණා. විමර්ශන නිලධාරියා කීවේය. මත්කුඩු ටිකකට මෙවන් අපරාධ සිදු කරන මෙවන් පුද්ගලයන් සමාජයට නින්දාවක් බවද ඔහු පෙන්වා දුන්නේය. එය ඇත්තකි. මත්කුඩු ග්‍රෑම් ගණනකට මිනිස් ජීවිතයක් නැති කරන වෙඩික්කරුවන් අද සමාජයේ කොතනකුත් දක්නට ඇත. මෙවන් පිරිස් සමාජයට මහත් පිළිලයකි. මෙම ව්‍යසනය නිසා සමාජයට අහිමි වූයේ අහිංසක දරුවෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්ගොඩ අක්කර 33 ප්‍රදේශය සහ කළුතර ගොන්ගොඩ ප්‍රදේශයේනි. 23 සහ 25 වියති මෙම පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී තවත් පෙට්‍රල් බෝම්බයක් සහ එම බෝම්බ සැකසීමට භාවිතා කළ උපකරණ සහ ජංගම දුරකථන දෙකක්ද නිලධාරීන් සිය භාරයට ගත් අතර අදාළ අනුබලදීම සඳහා උපයෝගී කරගත් යතුරුපැදියද අත්අඩංගුවට ගැනිනි. මේගොල්ලෝ ඔය ගෙදරට ඇවිත් පෙට්‍රල් බෝම්බ දෙකෙන් එකක් ගහලා තියෙනවා. ඒක වැදිලා දරුවා වැටිලා කෑ ගහලා හඬනකොට මෙයාලා බය වෙලා අනිත් බෝම්බේ ගහන්නේ නැතිවම බයික් වල නැගලා ගිහින් බෝම්බ දෙකම ගහන්න තමයි ඇවිත් තිබුණේ. ඒ ගහපු නැති බෝම්බය මේ දෙන්න ළඟ තිබිලා අපි හොයාගත්තා. බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාත් ඔහු සමග යතුරුපැදියේ පැමිණි පුද්ගලයාත් අත්අඩංගුවට ගන්න විමර්ශන සිදු කරනවා. විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. ඉක්ුත් බ්‍රහස්පතින්දා ගමගොඩ ගම්වාසීන්ගේ සෝසුසුම් මැද පුංචි සෙනාල්ගේ අවසන් කටයුතු සිදු විය. ඔහු එලෙස අවසන් ගමන් ගියේ ඔහුට වයස අවුරුදු 6 සම්පූර්ණ වූදාය. ඒද කාටත් ඉහළුම් නොදන්නක් විය.